ආයුබෝවන්. අපිට දැනගන්න පුළුවන්ද ඔබතුමාගේ ජ්‍යොතිෂ දැනුම ගැන? මගේ දැනුම නම් කියන්න තියෙන්නේ මම ළමා කාලේ ඉඳලම මට මේ ශක්තියෙන් එන්න තියෙනවා. එදා හේතුව අපේ පරම්පරාව බොහෝසෙයින්ම මේ යంత్ర මන්ත්‍ර පැත්තට සම්බන්ධ පවුල් බොහෝ සංඛ්‍යාවක් තියෙනවා. අපි අපේ තාත්තා දැනන් හිටියට තාත්තා කිසි දෙයක් කරේ නෑ. අම්මගේ පරම්පරාවෙත් තිබුණා, තාත්තා පරම්පරාවක් තිබුණා. නමුත් අපිට හිටිය ඕකන්දේ හිමහත් එක්ක ඥාති සහෝදරයෙක්. එයා තමයි මූලිකව මට මේ දැනුමට මූලික වුණේ. එයා තුන් ශාස්ත්‍රය, යంత్ర මන්ත්‍ර, අන්තම්පුලි, හදිගෝලියන් මේ සියලු ගැන මනා දැනුමක් තියෙන උගත් මිනිස්සෙක්. එයාගෙන් අවුරුදු 7මාර වයසේදී මම මේවා අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මම පළවෙනිම සමාජයට මේ කියන්නේ අයිගේ උදව් කරේ ශාස්ත්‍ර කියන එක. ඒක මම දන්නේ කොහොමද කියන එක. පසු කාලේ දැනගත්ත අම්මගේ තාත්තගේ දැනුම සම්භාරය තමයි එතන සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම ඉස්කෝලේ යන අවදීදී කරේ තමයි හස්ත රේඛා කරන එක. කියන්නේ ඒක බලන්නේ. ඒ අනුව මනුස්සයන්ගේ දින කියන්නේ මගේ හිතවත් යාළුවෝ බොහෝ සමීප වෙලා ඒ සම්බන්ධතාවය ඇති කරගෙන ගියා. ඊට පස්සේ මම දේ ශාස්ත්‍රය මට කෙනෙක් දැක්කලා ඒ කෙනාගෙන අවබෝධයක් ඇති කරගෙන කියක් පැහැදිලි කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඊට පස්සේ මම මගේ ළමා ජීවිතයේ නේ තරුණ ජීවිතේට පත් වුණාට පස්සේ මම යම් භික්ෂුන් වහන්සේ කෙනෙකුට සමීප වුණා. උන්වහන්සේගෙන් ශාස්ත්‍රයේ අඩුපාඩු ගොඩාක් ඉගෙන ගත්තා. ලැබුණේ ඉගෙන ගත්තා කියන්නේ ගැන්වේ නේ. දෙල මන්ත්‍ර කරා. ඒ කිරීමෙන් මම අවබෝධ කරගත්ත මනක දාර්ශ ශක්තිය හිටියා. ඒ අනුව විශාල දැනුම් සම්භාරයක් ආවා. ඊට පස්සේ ලංකාපුරා ඉන්න දන්න ඔය අය ගාවට ගිහිල්ලා උන් එක්ක සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරන දැනුම දිනුවා. ඒක පැරණි පොත්පත් ගොඩාක් අපි ආවා. ඒක කියනවා. උට ඒ අනුව මන්ත්‍ර ශාස්ත්‍රාදී පැත්ත තේරුණා. උට අපි හිටියා විපක්ෂ හාමුදුරු කෙනෙක්. උන්වහන්සේගෙන් තමයි ඔය බුලත් වලින් කියන ශාස්ත්‍රය, නිමිත්තා, තත්කාරය, නාඩී කියන එක ඉගෙන ගන්නේ. උන්වහන්සේ කොන්නට වෙනකන් කියා දුන්නා.